மக்களுக்கும் இலங்கையில் அனைவருக்கும் சேவை செய்யக்கூடிய பாரிய பொறுப்பு எங்கள் ஜனாதிபதிக்கு உள்ளது. அதே போல එත්තම කියනවා නම් ගම්පල අඹුලුවාව ප්‍රදේශයේ අඹුලුවාව කියලා ප්‍රදේශයක් තියෙනවා. ඒකේ එතරම් අද දීමු ජයරත්න පදනමට තමා ඒකේ එන සියලුම ආදායම් සියලුම සල්ලි ටික යන්නේ ගම්පල නගරයට ආපු සියලුම සංවර්ධන වැඩවල සල්ලි ටික ඔක්කොම ඒකට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉදිරි කාලයේදී අපි බලාපොරොත්තු වෙනවා ඒක රජයට පවරගෙන ඒ රජයේ තුලින් ඒක සංවර්ධනය කරන්නටත් ඕන. ඒ වගේම ඒකට එන ආදායම් සියලුම දේවල් පොදු ජනතාවට වීදම් කරන විදියට අපි කටයුතු කර යුතුයි. ඒ වගේම එතරම් කියනවා නම් අපි ගම්පල නගර ගත්තොත් හිටපු උපනගරාධිපති කෙනෙක් කානුවක උඩ ගෙයක් හදලා තියෙනවා. ඒ ප්‍රදේශයේ ගිහලා බැලුවොත් සමහර කට්ටිය අඩි 3ක 4ක පඩිපෙලක් බෙදගෙන තමයි ඒ කට්ටිය අද වතුර වලින් ආරක්ෂා වෙලා තියෙන්නේ. ඒ ගැන මම සංවර්ධන ගම්පල සංවර්ධන කමිටුවේදී සාකච්ඡා කරා. ඒ සමහර රජයේ නිලධාරීන්ට උපදෙස් දුන්නම ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේ අපිට හුඟක් වැරදි වෙන තැන් තියෙනවා. අපි ඒවා සියලුම දේ හොයාගෙන ඒ ගම්පල ප්‍රදේශයේ තියෙන ගැටලු වලට විසඳුම් හොයලා දෙමු කියලා කිමි මන්න බොහොම ස්තුතියි.